PS වලට ක්ලාස් යන්නේ. ඒක මොකෙද කොයි කොන්න බදාගන්නේ. හතර දහස් වෙනවා නේද පුතේ? හරි. මම මේ A-level paper. හෙලෝ ගයිස් ඔන්න මං අදත් අලුත් vlog එකකින් ඔයාලා හම්බ වෙන්න ආවා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ මුළු දවසම වැඩුණේ කොහොමද කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි. ඊට පස්සේ මම පාන්දර 7ට විතර තමයි නැගිට්ටේ. නැගිටලා ඉතින් මගේ Nescafe කම්මිටි කියලා හදාගත්තා. මට ඕක බොන්න පුරුදු වෙලා දැන් මට ඒක නොබී වැඩ කරන්න බෑ. ඒ කියන්නේ මට කම්මැලි. උදේ පාන්දර නැගිටිච්ච ගමන් මම Nescafe එක බීලා තමයි දවස පටන් ගන්න. ඔයාලට ඒ වගේ පුරුදු තියෙනවද? එහෙනම් කමෙන්ට් කරගෙන යන්න. ඊට පස්සේ මම කරේ මගේ gratitude channel එක ලියපු එක මගේ vlogs වලින් හැමදාම මගේ ඔයාලත් එක්ක මම ඒක share කරගෙන තියෙනවා. මගේ මුලින් ඉඳන් vlogs බලනවා නම් ඔයාලක දන්නවා. Hi, මම අද ස්ටඩි vlog එකක් තමයි ඔයාලත් එක්ක share කරගෙන යන්නේ. ඉතින් තව එක්සෑම් එකක් තියෙන දවස් 80යි හරියටම හරිනම්. එතකොට මම තාස් කොහොමද වැඩ කරන්න කියලා බලමු. දෙපරාව පාන්දර 4:20යි. මම to-do list එකක් හදලා දැන් අපේ වැඩ ටික පටන් ගමු. මම හිතනවා වීඩියෝ එකත් එක්ක විතරම ඉන්නේ කියලා. මේ මාස්ටික් එක කොහොමද වැඩ කරන්නේ කියලා මම මේ දිගට vlogs කියන බලන්න. අපි ටිකත් එක්ක දිගටම ඉන්න ආව subscribe කරලා තියාගන්න. මගේ A level වලට මම වැඩ කරන්නේ කොහොමද කියලා සහ study tips එකෙන් බලා ගන්න පුළුවන්. ඔය පොත් කන්දම ඉතින් මම A level වලට පාඩම් කරන්න එපා. නෙලනාම දවනේවන රුවිනාම කුමරේ නොයමි නුවරටම නොයමි වටිනාකම් රකිමි සියුළඟ මා පෙම් පුරමි දනිමේ. එහෙනම් to-do list එකත් හදාගෙන අපි අපේ වැඩ ටික පටන් ගන්න යමු. සාමාන්‍යයෙන් අපේ to-do list එක ගොඩක් දුරට හොඳයි රෑ හදාගෙන තියාගන්නව නම්. එතකොට අපිට අයිඩියා එකක් තියෙනවා හෙට උදේ අපි මොකක්ද කරන්න ඕනේ කියලා. එහෙම බැරි වෙන දවසක ඔයා උදේම ඔයාගේ to-do list එක හදාගෙන වැඩ පටන් ගන්න. එතකොට ඔයාට හරියටම හිතා ගන්න පුළුවන් අද මම කොච්චර ටිකක් කරන්න ඕනද සහ දවස් අවසානයේදී අපි හිතා ගන්න පුළුවන්. එහා මෙහා කරේ හදන්න අපි අපේ දවස කොච්චර හොඳට කොච්චර ප්‍රොඩක්ටිව් විදිහට ගත කරාද කියලා කරන්න පුළුවන් වැඩ ටික විතරක් දාගන්න. හරි. දැන් 26 level ලියන අය මට කියන්න බලන්න ඔයාලගේ වැඩ කොහොමද? හොඳට වැඩ ටික කරගෙන යනවද? කොහොමද පාඩම් වැඩ ටික කියලා කමෙන්ට් එකක් දාන්න බලන්න. මේ තියෙන්නේ මම අලුතින් පටන් ගත්ත වැඩක්. මම නොදන්න ගොඩ දේවල් දැන් මම දැනගන්න ජෙමිනිගෙන්. ඒක අහන්න ඕන විදිහක් තියෙනවා. අපි ජෙමිනි යූස් කරද්දී අපි ඒක දාගන්න ඕන thinking mode එකට. ඊට පස්සේ ඒක එහෙම දාගෙන ඔයා A level කරනවා නම් ඔයා අහන්න ඕනේ A level විෂය නිර්දේශය ඇසුරෙන්. ප්‍රවාහනයේදී අපි තොග ඇසුරුම් කරන ක්‍රම මතක තියාගන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ රූප සටහන් පාවිච්චි කරලා මතක තියාගත්තාන් පස්සේ අපිට ලේසි. අපේ 52යි. මම මේ අද වැඩ කරන්නේ මේ ටයිම් ටේබල් එකට මම මේක ඔයාලට කිව්වා. මොකද මේ කාපාට වෙන්නේ? මම මේ පාඩම් කරන ගමන් ඉන්නේ ප්‍රවාහනය. මම සිලබස් එක PDF එකක් අරන් තමයි මේ ඒකත් එකම තමයි මම පාඩම් කරන්නේ. මේ ගැන මම ඔයාලට කලින් වීඩියෝ එකේ මම කිව්වා මං හිතන්නේ. පාඩම් කරලා ඉවරයි දැන්. මම මේ පැයක් විතර පාඩම් වැඩක් නෙවෙයි වෙන වැඩක් කරා. මේ එක සමහරට ඔයාලට පෙන්නයි. ඉස්සරහා vlog වලදී දැන් කොහොම හරි මම පටන් ගත්තේ booster papers කරන්න. booster papers කියන්නේ මේ මම PS වලට ක්ලාස් යන්නේ චර්කසර්ගේ. මම ෆස්ට් ෂයි එකේ ගියේ චර්කසර්ගේ මොනික මොකෙද කොයි කොන්න බදාගන්නේ. අත කොණ්ඩේ කොට නෑ. මට හිතෙන්නේ කොහොමද? හරි. ඉනෝම A few moments later. දැන් මම මේ පැයක් විශ්සින්දම්ම මට පාඩම් වැඩක් නෙවෙයි මට ඒත් අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩක් තිබ්බා කරන්න. ඒක මම කම්ප්ලීට් කරා. මම සමහරට වඩා පෙන්නයි ඉස්සරහ බ්ලොග් වලදී ඒක බලන්න. හරි. දැන් මම කරන්න යන්නේ බූස්ටර් පේපර්ස්. ඒක මම
ඉස්සර මම ඉස්සරහට කියන්නම් කොහොම හරි බූස්ට් පේපර්ස් කියන්නේ මම චර්කසගේ ඔන්ලයින් ක්ලාස් යන්න ෆස්ට් අයි එක ගිය චර්කසගේ මේ පාරත් තෝරගත්තේ චර්කසගේ ක්ලාස් යන්න මොකද හොඳම හොඳයි මම ෆස්ට් අයි එකේ මාස 3ක පේපර් ක්ලාස් තමයි ජොයින් උනේ මේ මම BS අතරලා හිටියේ S එකකවත් මං හිටියේ නැහැ BS වලට S එක කියන්නේ S එක හිටියා 50ට වඩා අඩුයි මම ගත්ත C එක මං හිටියේ නැහැ BS එතකොට මම පාඩම් කරලා තිබෙන්නේ නැහැ මැනේජ්මන්ට් උඩත් මම හරියට කරලා තිබෙන්නේ නැහැ එහෙම කරලා නැතුව තමයි ඔය කෙටි හා නිශ්චිත එහෙම කරලා නැතුව තමයි මම C එකක් ගත්තේ එක පේපර් එකක්වත් මම ෆුල් පේපර් එකක් BS ටයිමින් වලට මම කරලා නැහැ ෆස්ට් අයි එකේ ඊට පස්සේ මම චර්කසයි ක්ලාස් ගියා ඊට පස්සේ කොහොම හරි BS වලට ආස හිතුණා එතකොට පරක්කු වැඩි මම මේ හින්දා මට C එකක් ආවේ කොහොම හරි මම මේ පාරක් චර්කසයිගේ තමයි ක්ලාස් යන තෝරගත්තේ ගොඩක් හොඳයි ඒක මේ පේපර් A level පේපර් එක ලියද්දී කොච්චර වැදගත්ද කියලා තේරෙනවා ඉතින් ඔයාලට පුළුවන් සයි ක්ලාස් එකට ජොයින් වෙන්න මේ දැන් මම කරන්නේ බූස්ට් පේපර් ඒක ප්‍රවාහණයෙන් තමයි මම කරන්නේ ප්‍රවාහණය මට අද කරන්න තියෙන වැඩ කොටසක් නෙවෙයි කොහොම හරි කරමු මම ඉගෙන ඉස්සරහට විසිර කියන්න මේ තමයි මම ඔයාලට කිව්ව බූස්ට් පේපර්ස් මේකේ තියෙන කෙටි හා නිශ්චිත ප්‍රශ්න මේක මම කරන්නේ පාඩම මුලින් පාඩම් කරලා ඊට පස්සේ තමයි මේක කරන්නේ එතකොට මට අමතක කරන දේවල් ආපහු පාඩම් කරලා ආපහු ලියනවා එතකොට ලොකු වැඩක් මේ පේපර්ස් වලින් අපිට කරගන්න පුළුවන් හරි දැන් මම කියනවානේ මම මොනවද පාවිච්චි කරන ස්ටඩි ටිප්ස් කියලා දැන් මටත් කියන්න බලන්න ප්‍රවාහණය පාඩම් කරලා ඉවරයි දැන් තමයි ඉවරුනේ ඊට පස්සේ මට තියෙනවා රෙකෝඩින් බලන්න එක බලන්න ඊළඟට ඉතින් මම වොෂ් එකක් දාගෙන ආපහු ආවා පාඩම් කරන්න දැන් මම කරන්නේ රෙකෝඩින් එකක් බලන එක මම රෙකෝඩින් එක වේගය යන්නේ මම 1.5 දාගෙන තමයි බලන්නේ මට ඉක්මනට රෙකෝඩින් එක බලලා ඉවර කරන්න ඕන නිසා ඉක්මනට නෙමෙයි අපිට තේරෙන්න බලන්න ඕනේ මට ඒකේ මේ පාස් පේපර්ස් ගන්නක් හැදුවේ ඒ නිසා මම කලින් හදලා තිබ්බ එක හරියද කියලා බලා ගන්නත් එක්කන් තමයි මම ওই රෙකෝඩින් එක ඉක්මනට දාලා බලන්නේ ඔයාලා එහෙම කරන්න එපා මම accounting වලට ක්ලාස් යන්නේ රෂාන්සගේ ක්ලාස් එතකොට BS වල චරකසගේ ක්ලාස් ඉකෝන් නම් යන්නේ අනුරාධපුරේ ෆිසිකල් ක්ලාස් එකකට කලින් ගියපු සර්ගෙම දැන් O level ලියලා ඉන්න නංගිලා මල්ලිලාගේ එක්සෑම් වල රිසල්ට් ඉක්මනට එන්නේ සමහර අය දැන් ක්ලාස් යනවා ඇති සමහර අය රිසල්ට් ආවන් පස්සේ ක්ලාස් යන ඉන්නවා ඇති ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා හොඳ ක්ලාස් එකක් මුලින්ම තෝරගන්න සමහර විට තව කෙනෙක්ට හොඳ සර් කෙනෙක් තව කෙනෙක්ට හොඳයි කියලා හිතෙන සර් කෙනෙක් ඔයාලට හරියන්නේ නැතිව ඇති. ඒ කියන්නේ ඔයා තව කෙනෙක් සජෙස්ට් කරනවා නම් මේ ක්ලාස් එකට යන්න කියලා ඔයා ගිහින් බලන්න ඔයාට සෙට් වෙන්නේ නැත්නම් ඔයා වෙන සර්ගේ ක්ලාස් එකකට ගිහින් බලන්න ඔයාට තේරෙන ඔයාට හොඳට තේරෙන සහ ඔයාට සෙට් වෙන සර් කෙනෙක්ගේ ක්ලාස් එකකට ඔයා යන්න තව කෙනෙක් කිව්වා කියලා ඔයා ඒ ක්ලාස් එකට යන්න එපා. ඔන්න ওই විදිහට තමයි අපි වීඩියෝ රෙකෝඩ් කරන්නේ මේ vlog එකේ වීඩියෝස් quality දෙකක් තියෙයි එකක් අක්කගේ ෆෝන් එකෙන් තමයි ඔය චුටි වීඩියෝ ක්ලිප්ස් ගන්නෙ මගේ ෆෝන් එකේ මේ කැමරා එක quality මදි ඒ වගේම මම ෆෝන් එක දැන් තාත්තට දීලා තියෙන්නේ එතකොට තාත්ති ගෙදර ඉන්න වෙලාවේ තමයි මම මේ අර ෂෝට් වීඩියෝස් ඇරෙන්න අර ලොන්ග් වීඩියෝස් රෙකෝඩ් කරන්නේ පාඩම් කරන ගමන් තියෙන ඒවා සමහර අර ලස්සන වීඩියෝස් තියෙන ඒවා මම අක්කගෙන් තමයි රෙකෝඩ් කරන්නේ ඒ නිසා ඔය වීඩියෝ quality ගැන හිතන්න එපා ඇත්තම කිව්වොත් vlogs වල අඩුපාඩු දකින්න හම්බෙයි ඔයාලට මොකද මම ගොඩාක් vlogs වල නෙවෙයි ફોකස් කරන්නේ මට ඕනේ A level exam එකට ફોකස් කරන්න ඒ හින්දා අර ගොඩාක් editing පැත්තෙන් සමහර විට මේ අඩුපාඩු තියෙයි ඒව ගණන් ගන්න එපා කොහොම හරි මට ලිමිට් එකක් තියෙනවා පාඩම් කරන්න එතනින් පාඩම් කරාට පස්සේ මේ මම ඔලුව කැක්කුමක් හැදලා නිකන් ඇති කියලා හිතෙනවා ඇති කිව්වා කියලා අපි පාඩම් කරන නතර කරනවද නැහැ දැන් ඔතනින් පස්සේ මම සින්දු කියයි ඔය වගේ දේවල් කරයි හරිද ඒව ගණන් ගන්න එපා මොකද මට මේ වීඩියෝස් වලින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ බොරු දේවල් විතරක් නෙවෙයි මට පුළුවන් ඔයාලට නිකන් පාඩම් කරන කොටස් විතරක් ඇඩ් කරන්න ඒ වුණාට එහෙම කරන්න බෑනේ 100%ක් ફોකස් කරන්න බෑ ඒ හින්දා මං හිතුවා මම ඇත්තටම කොහොමද පාඩම් කරන්න කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔය මම පෙන්නන්නේ මගේ බෙහෙත. ඒ කියන්නේ මට හෙඩ් ෆාස්ට් එකක් අනිවාර්යෙන් මගේ මේසෙ තියෙන්න ඕනේ. එතකොට මට වැඩ කරගන්න ලේසි. ඔයාලත් මම වගේ කියව ලියන ගමන් පාඩම් කරන කෙනෙක්ද? එහෙනම් කමෙන්ට් කරගෙන යන්න.
ඔය දැන් මගේ ලිමිට් එක පැනලා තියෙන්නේ. ඒ හින්දා තමයි මම සින්දුවක් දාගත්තේ. එතකොට සින්දුවක් දාලා චුට්ටක් අහගෙන ඉඳලා පාඩම් කරනවා ආපහු මහන්සි ඒක මට ඇති වෙලා තියෙන පාඩම් කරන කොයි වෙලේ නම් පාඩම් කරන කැතුනම් පස්සේ මම කරන තව දෙයක් තමයි ওই විදිහට මොටිවේෂන් වීඩියෝ එකක් දාගෙන අහගෙන ඉන්න එක. ඒකත් කරලා ඒත් හරිය නැත්තම් මම vlog එකක් දාගෙන මම පාඩම් කරන්න ගන්නවා. ගොඩක් වෙලාවට ඔහොම පාඩම් කරනවා නම් මම කරන්නේ ගණන් හදන එක. පාඩම් කරන දෙයක් තියෙනවා නම් මම මේ vlogs වත් සින්දුවක් දාගන්න ගණන් හදනවනම් සාමාන්‍ය මම සින්දුවක් හරි ඔය වගේ vlogs හරි දාගෙන බලාගෙන පාඩම් කරන බලාගෙන නෙමෙයි ඒක ප්ලේ වෙන්න දානවා. එතකොට මට සවුන්ඩ් එක ඇහෙනවනේ. එතකොට මම තනියෙන් පාඩම් කරනවා වගේ මට දැනෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් ඒ වගේ දේවල් පාවිච්චි කරනවද? ගොඩක් වෙලාවට පාඩම් කරලා තියෙන මම බලන්නේ ශනුද්‍රී vlogs. මේ මම හරි මාසයි එයාගේ vlogs බලන්න. මම සමහර vlogs දෙපාර තුන් පාර බලලා ඇති. මේ තව මම බලනවා YouTube channel දෙක තුනක vlogs ඒවා නම් ලංකාවේ අයගේ නෙවෙයි. මම මොනවද කියලා පෙන්නන්නම්. හැබැයි ගොඩාක් වෙලාවට ඒවා මම පාඩම් කරද්දි ප්ලේ වෙන්න දාලා තමයි මේ බලන්නේ. වෙනම වෙලාවක් කරන් බලන්නේ නැහැ. මොකද විනාඩි 40ක් 30ක් තියේදී මට කම්මැලි ඇත්තටම vlogs බලන්නත්. ඒ නිසා අදට මගේ vlog එක මෙතනින් ඉවරයි. අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. එතකොට තමයි මට වීඩියෝස් දාන්න හිතෙන්නේ. එහෙනම් මගේ channel එක subscribe කරගෙන තියාගන්න. bye. මම මේ දාගෙන ඉන්නේ පාඩම් මුදුට මතක හිටින්න Facebook කොහොමද Facebook එක ගහද්දී මම පස්සේ මූණටත් තියන මම පාඩම් කරනවා යනවා. ඒ ඉන්නවලත් මේක try කරලා බලන්න මේ Facebook වල කියන්නේ Facebook එක මම මේක කියන්නේ මේක රහසක් මේ පාඩම් මතක හිටින්න මම දාගත්ත Facebook එක ඔයාලා try කරලා බලන්න.